සුබ දවසක් හැමෝටම ඩේලියලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාලගේ ප්‍රතිශක්තිය වඩවන බෙදිහාල් කැඳ එකක්. මේ කැඳ එක අපට පාචනය හැදෙන උණ රෝගයේ හැදිච්ච දරුවන්ට ප්‍රතිශක්තිය වැඩි කරන්න අපට හදලා දෙන්න පුළුවන්. ඉතාමත් ගුණදායී කැඳ එකක් මේක. මුලින්ම මම හොඳට හාල් ටික හොදලා අරගෙන ෆෑන් එකට දාගන්නවා. හාල් ටික බැද ගන්න. හාල් ටික මේ පාටට එනකොට මම මේක ලිපෙන් බා ගන්නවා බ්ලෙන්ඩර් කරගන්න. දැන් මේ හාල් ටික මම හොඳින් බ්ලෙන්ඩර් කරගන්නවා. මම මේක බ්ලෙන්ඩර් කරගන්නේ හැබැයි චුට්ටක් කැබලි හිටින්න. බ්ලෙන්ඩර් කරගත්ත හාල් පිටි ටික මම මේ වගේ ෆෑන් එකකට දා ගන්නවා. ඊට පස්සේ මම මේක වැහෙන තරමට ඇල් වතුර ටිකක් දා ගන්නවා. වතුර දාගෙන මේ වගේ හොඳට හැඳි ගා ගන්නවා කැට නැති වෙන්න. හොඳට හැඳි ගන්න ඕන. කඩල පිටි ටිකක් තියනවා නම් මේ හාල් කැඳයකට කඩල පිටි ටිකක් දා ගන්නත් පුළුවන් අපිට. හාල් පිටි ටික මේ වගේ ටිකක් ඝන ගතියට එනකොට මම මේකට ඔක්කු පොල් කිරි කෝප්පයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ හැන්දෙන් හොඳට මේ වගේ කලවම් කර ගන්නවා කැට නැති වෙන්න. හොඳට කැටි නැති වෙන්න මේ පොල් කිරි ටික කලවම් කර ගන්න ඕන හාල් පිටියකට. පොල් කිරි ටික මේ වගේ හොඳින් පැහිගෙන එනකොට මම ලිප ඕෆ් කර ගන්නවා. ලිප ඕෆ් කරගෙන රට ඉඳි ටිකක් එකතු කර ගන්නවා. ඔයාලට මාස 8කට වැඩි බබෙක් ඉන්නා නම් මේකට රට ඉඳි එකතු කර ගන්න පුළුවන්. මේ තමයි මගේ අවුරුදු එකමාරේ බබාට මම හදාගත්ත පෝෂණීය ගුණයෙන් ඉහළ බෙදිහාල් කැඳ එක. මේ කැඳ එක ලෙඩ වෙලා ඉන්න බබෙක්ට නම් ගොඩාක් හොඳයි. ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. මේ වගේ මම බබාලට හදන කෑමවල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක අමතක නොකර subscribe කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.